මම චෛනි ජයවික්‍රම. අපි අද කතා කරමු ස්කින් ටයිප්ස් ගැන. ඒ වගේම කොහොමද තමන්ගේ ස්කින් ටයිප් එක අනුව හරියටම කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් තෝරගන්න කියලා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ ස්කින් ටයිප් එක හරියටම දන්නේ නැති එක. එතකොට හරියට කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා තමන්ගේ ස්කින් එක විනාශ කරගන්නවා. එක්කෝ තමන්ගේ ෆේස් එක තිබුණට වඩා ඩ්‍රයි කරගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ෆේස් එක තිබුණට වඩා ඔයිලි වෙනවා. එහෙම නැත්නම් පිම්පල්ස් එනවා, පිග්මන්ටේෂන්ස් ඇති වෙනවා. මේ වගේ ගොඩක් කොම්ප්ලිකේෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මුලින්ම තමන්ගේ ස්කින් එක ගැන හොඳටම දැනගන්න එක. මේ විදිහට ස්කින් ටයිප්ස් වලට කැටගරයිස් කරන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඒ තමයි සීබම් සහ අපේ හමෙන් වතුර වාෂ්ප වීමේ හැකියාව. එහෙම නැත්නම් අපේ හමට තියෙන වතුර රඳා පවත්වා ගැනීමේ හැකියාව. සීබම් කියන්නේ මොනවද? සීබම් කියන්නේ අපේ හමට ඕන දෙයක්ද? සීබම් ගැන අපි කතා කළොත් සීබම් කියලා කියන්නේ අපේ හමේ තියෙන අපේ හම විසින්ම නිෂ්පාදනය කරන ඔයිල් වර්ගයක්. ඉතින් මේකෙන් කරන්නේ අපේ හමේ තියෙන වතුර වාෂ්ප වෙලා යන එක අඩු කරන එක. ඒ වගේම මේක අපේ ස්කින් එකේ සර්ෆේස් එකේ තියෙනවා ලේයර් එකක් විදිහට, ෆිල්ම් ලේයර් එකක් විදිහට. ඉතින් එතකොට වතුර වාෂ්ප වෙලා යන එක අඩු වෙනවා. ඒ වගේම මේ සීබම් අපේ හමේ ෆ්ලෙක්සිබිලිටි එක රඳා පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු ස්කින් ටයිප්ස් ගැන. ප්‍රධාන ස්කින් ටයිප්ස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි normal skin එක. දෙවෙනි එක තමයි oily skin එක. ඊළඟට dry skin, ඒ වගේම combination skin එක. ඉතින් අපි මුලින්ම normal skin එක ගැන කතා කළොත් normal skin එක කියන්නේ මේ skin එකේ සීබම් ප්‍රමාණය සහ වතුර රඳා පවත්වා ගැනීමේ හැකියාව කියන දෙකම සාමාන්‍ය මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මේ ස්කින් එක ගොඩක් ස්මූත්, ලොකුවට කොම්ප්ලිකේෂන්ස් නැති ස්කින් එකක්. ඒ වගේම ලොකුවට එන්ලාර්ජ් පෝස් වගේ ඒවා දක්නට ලැබෙන්නේ නැහැ. මේකප් එකක් දැම්මත් ගොඩක් ලස්සනට තමයි මේ ස්කින් එකෙන් අපිට දක්නට ලැබෙන්නේ. අපි ඊළඟට කතා කරොත් ඔයිල් ස්කින් එක ගැන. ඇත්තටම ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ මේ ඔයිල් ස්කින් එකේ. මොකද ඔයිල් ස්කින් එක කියලා කියන්නේ අපේ හමේ තියෙන සීබම් නිෂ්පාදනය කරන සෙබෂස් ග්ලෑන්ඩ්ස් වලින් නිෂ්පාදනය කරන සීබම් ප්‍රමාණය වැඩි සාමාන්‍ය කෙනෙක්ගේ හමට වඩා. එතකොට මුළු මූණම ෂයිනි ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම එන්ලාර්ජ් පෝස් උනත් ගොඩක් මේ හමේ දක්නට ලැබෙනවා. ඒ වගේම පිම්පල්ස්, ඇක්නි, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් ගොඩක් මේ ස්කින් එක ගත්තාම. ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන කට්ටිය කරන වැරද්දක් තමයි හෙවි ක්‍රීම්ස් භාවිතා කරන එක. ඒ වගේම ගොඩක් හෙවි කෙමිකල්ස් දාපු ක්ලෙන්සර්ස් යූස් කරන එක. ඒ වගේම ඕවර් වොෂ් කරන එක. මේ තුනෙන්ම වෙන්නේ තවත් ඔයිල් ප්‍රමාණය වැඩි වෙන එක. එහෙම නැත්නම් සීබම් ප්‍රමාණය වැඩි වෙන එක. ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් පාවිච්චි කරන්න ඕන ලයිට් වේට් ක්‍රීම් එකක්. ඒ වගේම එයා යූස් කරන්න ඕන ක්ලෙන්ස් එක උනත්, ෂවර් ජෙල් එක උනත්, බොඩි වොෂ් එක උනත් පාවිච්චි කරන්න ඕනේ අහිතකර ඒ වගේම ගොඩක් සැර කෙමිකල්ස් යූස් කරලා නැති ප්‍රොඩක්ට් එකක් තමයි භාවිතා කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරොත් ඩ්‍රයි ස්කින් එක ගැන. ඩ්‍රයි ස්කින් එකක් කියලා කියන්නේ මේ ස්කින් එකේ වතුර රඳා පවත්වා ගැනීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ මේ ස්කින් එකේ වතුර වාෂ්ප වෙලා යනවා. ඉතින් මේ ස්කින් එකේ ඉචිනස් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෆ් පෙනුමක් තමයි තියෙන්නේ. ස්මූත් ගතියක් නැහැ. නිකන් වේලිලා ගියපු හමක් තමයි තියෙන්නේ. ඒ වගේම පෝස් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සෙන්සිටිව් වෙන්න පුළුවන් මේ ස්කින් එක. ගොඩක් ඉරිටේෂන්ස් ඇති වෙන්න පුළුවන් මේ ඩ්‍රයි ස්කින් එක. ඕනම කෙනෙක්ගේ ස්කින් එකක් ඉක්මනට ඩ්‍රයි වෙන්න බලනවා එයා ගොඩක් වෙලා AC එකේ ඉන්නවා නම්. එහෙම නැත්නම් නිතරම උණු වතුරෙන් නානවා නම්, නිතරම උණු වතුරෙන් මූණ හොදනවා නම්, ඒ වගේ දේවල් වලිනුත් ස්කින් එක ඉක්මනට ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් හැමතිස්සෙම හෙවි ක්‍රීම්ස් යූස් කරන්න ඕනේ. හොඳ මොයිස්චරයිස් එකක් යූස් කරන්න ඕනේ. එතකොට ඒ ස්කින් එකේ ඩ්‍රයිනස් ගතිය අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කම්බිනේෂන් ස්කින් එක ගැන. කම්බිනේෂන් ස්කින් එකක් කියන්නේ මේ ස්කින් එකේ එක රීජන්ස් වල තියෙන සෙබෂස් ග්ලෑන්ඩ්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. අපි T-zone එක කියලා හඳුන්වන්නේ මූණේ ෆෝහෙඩ් එක, ඒ වගේම නාසයේ දෙපැත්ත සහ නිකට. ඉතින් ඒ ප්‍රදේශයන්ගේ ඔයිල් ප්‍රමාණය වැඩි මේ කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ගේ අනිත් තැන්වලට වඩා. සාමාන්‍යයෙන් කම්මුල් වල එහෙම ඩ්‍රයි පෙනුමක් තමයි තියෙන්නේ.
ඉතින් දැන් අපි කතා කළේ ස්කින් ටයිප්ස් 4 ගැන. ඉතින් කොහොමද මම මේ කිව්ව විස්තරත් එක්ක හරියටම ඔයාගේ ස්කින් එක මොන කැටගරි එකටද අයත් වෙන්නේ කියලා හොයාගන්න. ඒකට චුටි ටෙස්ට් එකක් කරන්න පුළුවන් අපිට. ඔයා නෝමලි පාවිච්චි කරන ක්ලෙන්ස් එක අරගෙන මූණ වොෂ් කරලා ඊට පස්සේ කිසිම මොයිස්චරයිස් එකක්වත් ක්‍රීම් එකක්වත් ගාන්නේ නැතුව පැයක් ඉන්න ඕනේ. ඒ පැයකට පස්සේ ඔයාට අර මං කිව්ව ලක්ෂණත් එක්ක දැනගන්න පුළුවන්, දැක බලා ගන්න පුළුවන් ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියන එක. ඉතින් මේ විදිහට තමන්ගේ ස්කින් ටයිප් එක හරියටම තේරුම් ගත්තට පස්සේ ඔයාට පුළුවන් හරියන කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් තෝරගන්න. ඉතින් කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් අපි මේන්ලිම ගත්තොත් ෆේස් වොෂ් එකක් එහෙම නැත්නම් ෂවර් ජෙල් එකක් වගේ තෝරගන්නකොට ගොඩක් ෆේස් වොෂ් ෂවර් ජෙල් වෙන වෙනමම එයාලා කැටගරයිස් කරලාම තියෙනවා. ඔයිලි ස්කින් වලටද, කම්බිනේෂන් ස්කින් වලටද, නැත්නම් සමහර ඒ වගේ all skin types කියලා ගහලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ රේන්ජර්ස් තියෙනවා ඔයිලි ස්කින් වලට. ඒ විදිහට තමන්ගේ ස්කින් ටයිප් එක මුලින්ම අඳුනගෙන තමන්ට අදාළ ප්‍රොඩක්ට් එක තෝරගෙන හරියට පාවිච්චි කළොත් මූණේ කම්ප්ලිකේෂන්ස්වත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහටත් කතා කරමු මේ වගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් ඔයාලගේ hair එකේ තියෙන ප්‍රශ්න, එහෙම මොන හරි ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් thank you හැමෝටම. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.